මම මේ ඉන්නේ නුවර දළදා මාලිගාව ඉදිරිපිට. මෙතනින් ඕලු මල් ටිකක් හරි, නෙළුම් මල් ටිකක් හරි, පිච්ච මල් ටිකක් හරි අරගෙන මාලිගාව ඇතුළට ගිහිල්ලා දළදා කරඬුව වන්දනා කරන්න කොච්චර පිනක් තියෙන්න ඕනද නේද? මම හිතන්නේ සංසාර පුරුද්දක් තියෙන්නත් ඕන. චෙක් පොයින්ට් එකෙන් ඇතුළට ආපුහාම මෙතන තියෙන නිස්කලංක පරිසරය මනස සැහැල්ලු කරනවා. බැලූ හැමතැනම සිටින්නේ සුදු වස්ත්‍රයෙන් සැරසුණු සදහැවතුන්. අතීතයේ කොයිතරම් සිදුවීම් මාලාවක් මෙතන සිද්ධ වෙන්න ඇතිද නේද? මට හිතෙනවා විදේශීය ආක්‍රමණිකයන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට එදා සිට මේ දක්වා අපිත් මොන අයුරින් හෝ සහයෝගය දෙන්න ඇති කියලා. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුවේ පළමුවන විමල ධර්මසූරිය රජතුමා. ඒ 1592-1604 වර්ෂයන් වල. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කළා තියෙනවා. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩ සිටින මාලිගාව ඉදිකරනු ලැබුවේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. ඒ 1707-1739 කාලවකවානුව තුල ඉන්පසු පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කරලා තියෙනවා. දළදා වහන්සේ වැඩිහිටි මන්දිරය, ධාතුගරය, දළදා මන්දිරය, දළදා මාලිගය යන නම් වලින් හඳුන්වලා තියෙනවා. ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙන්න මේ හේතුව නිසා දළදා මාලිගාව පිහිටි මහනුවර නගරයම යුනෙස්කෝව විසින් 1988 දී ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා. පාන්දර, දවල්, සවස යනුවෙන් දිනකට 3 වරක් දළදා තේවාව සිදු කරනු ලබනවා. නානුමුර මංගල්‍ය පවත්වන්නේ බදාදා දිනවලයි. මෙය විශේෂ පූජාවක් ලෙස සැලකනවා. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබනවා. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කිරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කරනවා. සෙන්කඩගල දළදා මැදුරි අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් තියෙනවා. එනම් අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, ඇසළ මංගල්‍ය සහ කාර්ති මංගල්‍ය. ශ්‍රී විෂ්ණු දේවාලය, ශ්‍රී පත්තිනි දේවාලය, ශ්‍රී නාථ දේවාලය සහ ශ්‍රී කතරගම දේවාලය යන සතර මහා දේවාල ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව තිබෙන ප්‍රධාන දේවාලය. එදා දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වන්දනාකරුවන්සේ සැරසි ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙනවා හේමමාලාගේ කේශ කලාපයේ දන්ත ධාතුන් වහන්සේ සංගවාගෙන. මේය සෝලියස් මැන්දිස් නම් කලාකරුවා විසින් ඉතා රමණීය බිතුසිතුවමක් ලෙස
කැලණි විහාරයේ 20 වැනි සියවසේදී නිර්මාණය කරලා තියෙනවා. එදා සිට මේ දක්වා අපේ රජවරුන් ආරක්ෂා කළ දළදා වහන්සේ අදටත් මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ආරක්ෂිතව වැඩ සිටිනවා. කවදා හෝ දවසක මාලිගාවට යන ඔබ නෙළුම් මල් ටිකක් හරි පිච්ච මල් ටිකක් හරි අරගෙන මල් අසපුව මත තියලා දළදා වහන්සේ වැඳ පුදාගත් පසු ඔබ ප්‍රාර්ථනා කරන එක් ප්‍රාර්ථනයක් කමෙන්ට් කරන්න. සුබ දවසක් හැමෝටම.